අභිසම්විධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්විධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඊතා ගෞරවයෙන් අභිසම්විධාන පිරිත ශ්‍රවණය කරන්න. නමෝ අභිසම්විධානේ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ සම්මා සම්බුද්දේ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ පච්චේක සම්බුද්ධෝ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ ආනන්ද තේරෝ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ කස්සප මහතේරෝ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ සීවලි මහතේරෝ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ අංගුලිමාල මහතේරෝ යුත්තේ යුත්තේ පඤ්ජලති පඤ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේශ්වා. නමෝ සත්තතිංස බෝධිපක්ඛියා ධම්මා චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පදානා චත්තාරි අරිය සත්‍යානි පංචින්ද්‍රියානි පංච බලානි සත්ත බොජ්ජංගානි ආරියෝ අට්ඨංගිකෝ මග්ගෝ බුද්ධ මන්තං ච මන්තං ධම්ම මන්තං ච මන්තං
සංගමන්තං ච මන්තං තුම්හාකං සබ්බ රෝගා සබ්බ දෝසා සබ්බන්තරායා විනස්සන්තු යුත්තේ යුත්තේ පංජලති පංජලති තේහුම් තේහුම් ලුහුලු පරමේශ්වා